Hi everyone, welcome to our channel. පළවෙනි අමතර ආහාරය හදාගන්න අවශ්‍ය වෙන්නේ කෙසෙල්, නට් පවුඩර් සහ ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක්. කෙසෙල් එක අවශ්‍ය ප්‍රමාණයට චොප් කරගත්තට පස්සේ ඔලිව් ඔයිල් සහ නට් පවුඩර් එකතු කරලා බබාට කෑම එක රෙඩි කරගන්න පුළුවන්. දෙවැනි අමතර ආහාරය හදාගන්න ඕන වෙන්නේ බිත්තර, නිවිති සහ ඔලිව් ඔයිල්. පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා බිත්තරේ ස්ක්‍රම්බල් කරලා ගන්නවා. ඊට පස්සේ රස්නියට තමයි අපි නිවිති පුංචියට කපාගත්ත නිවිති එකතු කරන්නේ. අමතර චීස් එකතු කරගන්න පුළුවන්. තුන්වෙනි අමතර ආහාරය හදාගන්න ඕන වෙන්නේ කෙසෙල්, ඕට්ස් සහ කුරුඳු කුඩු. ඕට්ස් ටික කිරි වලින් හෝ වතුර වලින් හෝ පොල් කිරි වලින් උයා ගන්න. ඊට පස්සේ චොප් කරපු කෙසෙල් ටික සහ කුරුඳු කුඩු ටික එකතු කරලා බබාට කෑම එකට දෙන්න පුළුවන්. හතරවෙනි අමතර ආහාරය හදාගන්න ඕන වෙන්නේ ඕට්ස්, නිවිති සහ අලිගට පේර. ඕට්ස් ටික කලින් විදිහටම උයා ගන්න. ඊට පස්සේ නිවිති සහ ඇවකාඩෝ ටික චොප් කරලා අපිට දාගන්නත් පුළුවන්. නැත්තම් මේ අමුද්‍රව්‍ය තුනම බ්ලෙන්ඩ් කරලා දෙන්නත් පුළුවන්. අමතර ආහාරයක් නිසා මේ බ්ලෙන්ඩර් කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දෙන මේන් මීල් එක බ්ලෙන්ඩ් කරන්නේ නැති නිසා. පස්වෙනි අමතර ආහාරය හදාගන්න ඕන වෙන්නේ බතල, කෙසෙල් සහ කුරුඳු කුඩු. ඉතින් තඹගත්ත බතල කෙසෙල් සමග පොඩි කරලා තමයි අපි කුරුඳු කුඩු එකතු කරලා බබාට කවන්නේ. ඉතින් කුරුඳු කුඩු වෙනුවට පීනට් බටර්, නට් පවුඩර් හෝ ඔලිව් ඔයිල් භාවිතා කරන්න පුළුවන්. හයවෙනි අමතර ආහාරය හදාගන්න ඕන වෙන්නේ කෙසෙල්, පිසගත් කුරක්කන් සහ මී පැණි. කුරක්කන් උයනකොට කුරක්කන් සාමාන්‍ය වතුරට දාලා කවලම් කරලා හැඳි ගගා මද ගින්න උයා ගන්න පුළුවන්. පොඩි කරගත්ත කෙසෙල් සහ කුරක්කන් එකට එකතු කරලා බබාට කන්න දෙන වෙලාවට මී පැණි එකතු කරලා දෙන්න පුළුවන්. හත්වෙනි අමතර ආහාරය හදාගන්න ඕන වෙන්නේ හබල පෙති, කෙසෙල් සහ නට් පවුඩර්. හබල පෙති වතුරෙන් උයාගෙන ඉවර වෙලා පොඩි කරගත්ත කෙසෙල් සහ නට් පවුඩර් එකතු කරලා බබාට කන්න දෙන්න පුළුවන්. අටවෙනි අමතර ආහාරය තමයි අල වලින් හදාගන්න ආහාර. එතකොට මට මෙතනදී ඔයගොල්ලන්ට කියන්න ඕනේ අල වලින් හදන එක රෙසිපි එකක් විතරක් කියලා තේරුමක් නැහැ. ඒ නිසා මම ඔයගොල්ලන්ට රෙසිපි කීපයක් මෙතනදී කියන්නම්. බබා කෑම පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් අල තම්බලා මව් කිරි සමග එකතු කරලා එයාට තලපයක් වගේ හදලා දෙන්න. ඊට පස්සේ බබා බිත්තර පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් අල වලට බිත්තර පළුවක් වගේ එකතු කරලා බබාට තලපයක් වගේ හදලා දෙන්න. ඊට පස්සේ අල, බිත්තර, චීස් වගේ ඒවා එකතු කරලත් බබාට තලපයක් වගේ දෙන්න පුළුවන්. බබා අවුරුද්දට වැඩි වුණාට පස්සේ කැබලි කන්න පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් අල, චිකන් බ්ලෙන්ඩ් කරලා පැටි එකක් වගේ මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා වගේ හදලා මේක ගැඹුරු තෙලේ හරි පෑන් එකේ හරි දාලා හොඳට බැදුනට පස්සේ චූටි පැටියට දෙන්න. ඊට අමතර අපිට පුළුවන් මේ අල චූටි චූටි කෑලි වලට කපලා තඹපු බිත්තර කෑලි කෑලි වලට කපලා පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා මේක පොඩ්ඩක් ටෙම්පරාදු වගේ කරලා චූටි පැටියට කැබලි වගේ කන්න දෙන්න. තවත් අපිට පුළුවන් තඹගත්ත අල, නිවිති සහ බටර්, බිත්තර ඔය කියන සියලුම දේවල් හොඳට තලපයක් වගේ හදලා, ඒ කියන්නේ බැටර් එකක් වගේ හදලා චූටි පැටියට පාන් පෙතිවල ගාලා කන්න දෙන්නත් පුළුවන්. ඒකට අපේ චූටි පැටියත් ගොඩාක් කැමතියි. 9 වෙනි අමතර වේල හදාගන්න ඕන වෙන්නේ කඩල, සුදු ලුණු බික් එකක්, පීනට් බටර් සහ මී පැණි. කඩල බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා තමයි අපි පීනට් බටර් සහ මී පැණි එකතු කරන්නේ. ඊට අමතර අවුරුද්දට වැඩි පැටියෙක්ට මම මේ දකුණු අත පැත්තේ දානවා වගේ මෙනු එක හදලත් අපිට කඩල දෙන්න පුළුවන්. 10 වෙනි අමතර වේල අවශ්‍ය වෙන්නේ රතු කව්පි, අලිපේර සහ මී පැණි.
රතු කව්පි හොඳට තම්බලා අරගෙන පොඩි කරලා අලිගැට පේරත් එක්ක මික්ස් කරලා දෙන්න පුළුවන්. දෙනකොට මී පැණි, එතකොට කුරුඳු කුඩු, නැත්තම් නට් පවුඩර් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.